හොඳයි. මේ පින්වතුන් ප්‍රශ්නයක් විමසනවා ස්වාමින් වහන්සේ නව ආඝාත වස්තු මොනවාද කියලා. විශේෂයෙන්ම ආඝාත කියන කාරණාව අපි පැහැදිලි කරගත්තොත් ආඝාතය කියන්නේ තරහව. පින්වත්නි සත්වයකට තරහව ඇති වෙන්න පුළුවන් ස්ථාන නව ආඝාත වස්තු කියලා කියන්නේ ආඝාත වස්තු තරහ ඇතිවිය හැකි ස්ථාන 9ක් පිළිබඳ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. මේ නව ආඝාත වස්තු කියලා සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ. මෙහිදී ඇති වෙන්න පුළුවන් ආකාර 9 මෙන්න මේ විදිහට වෙන්නේ. එකක් තමයි යම් කෙනෙක් කල්පනා කරනවා මේ පුද්ගලයා එහෙම නැත්නම් අසවල් පුද්ගලයා මට අතීතයේද අවඩක් කළා. ඒ වගේම මොහු දැන්ද මට අවඩක් කරනවා. තුන්වෙනි කාරණාව අනාගතයේදී මට අවඩක් කරાવી. ඔන්න පළවෙනි කාරණා තුන. ඊළඟට දෙවණියට ගන්නවා යම් කෙනෙක් කල්පනා කරනවා මගේ ඥාතීන්ට හිතවතුන්ට මොහු අතීතයේද අවඩක් කළා. දැනුත් මේ පුද්ගලයා මගේ ඥාතීන්ට හිතවතුන්ට අවඩ කරනවා. ඒ වගේම අනාගතයේදී මේ පුද්ගලයා මගේ ඥාතීන්ට හිතවතුන්ට අවඩ අකටයුතු කරાવી කියලා යම් කෙනෙක් හිතලා වෛර බැඳ ගන්නවා. ඒ දෙවනි තුන. තුන්වෙනි එක තමයි මේ පුද්ගලයා මගේ අහිතවත් පුද්ගලයන් සමග අතීතයේදී ඇයි හොඳයිකම් පැවැත්තුවා. එයාට උදව් කළා. ඒ වගේම මගේ අහිතවත් අය සමග දැනුත් මේ පුද්ගලයා හිතවත්. එයාට උදව් කරනවා. ඒ වගේම තවත් ආකාරයකට හිතනවා මොකද්ද? අනාගතයේදීද මේ පුද්ගලයා මගේ අහිතවත් අයට උදව් කරાવી, උපකාර කරાવી කියලා ආඝාතයක් තරහවක් ඇති වෙනවා. ඔන්න නම් ආකාර 9 මෙහෙමයි. මම පිළිබඳව නැත්නම් තමා පිළිබඳව හිතනවා. තමාට අතීතයේ අවඩ කළා, වර්තමානයේත් අවඩ කරනවා, අනාගතයේත් අවඩ කරાવી. දෙවණියට හිතනවා මට හිතවත් අයට අවඩ කළා, මට හිතවත් අයට අවඩ කරනවා දැන්. ඒ වගේම අනාගතයේත් මගේ හිතවත් අයට අවඩ කරાવી, අකටයුතු කරાવી. ඒ වගේම තවත් කෙනෙක් කල්පනා කරනවා මෙහෙම මගේ අහිතවත් අයට මාත් එක්ක තරහ කට්ටියත් එක්ක මෙයා හොඳයි. අතීතේත් හොඳයි, දැනුත් හොඳයි, අනාගතෙත් මෙයා මගේ අහිතවත් අයට, මගේ තරහකාරයින්ට උදව් කරයි. ඔහොමනේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුට තරහ ඇති වෙන්න පුළුවන් ආකාර ඔහොමනේ තියෙන්නේ. තුන් ආකාරයක් තියෙනවා. මේ තුන් ආකාරය අතීත, වර්තමාන, අනාගත කියලා ගත්තාම 9 ආකාරයකට ගොඩනැගෙනවා. ඒ නිසා ඒ නව ආඝාත වස්තු කියලා කියන්නේ ඔන්න ඔය කරුණු 9ට. ඒ කරුණු 9 බුදුරජාන් වහන්සේ පාලියෙන් දක්වන්නේ මෙහිමයි. අනත්තං මේ අචරති ආඝාතං බන්ධති. මට අතීතයේ මොහු අවැඩ කළා. ඊට පස්සේ අනත්තං මේ චරති ආඝාතං බන්ධති. මට මොහු දැන්ද අකටයුතු කරනවා. ඊට පස්සේ අනත්තං මේ චරිස්සතිති ආඝාතං බන්ධති. මට මොහු අනාගතයේදීද අවැඩ කරાવી කියලා මේ පුද්ගලයා කල්පනා කරනවා. ඔන්න ඔහොමයි යම් මිනිස්සෙකුට මං සම්බන්ධයෙන් තමා සම්බන්ධයෙන් ඇති වෙන තරහ. කොහොමද? තමා ගැන කල්පනා කරනවා මට මේ පුද්ගලයෝ අතීතයේදීද නරක වැඩ කළා, නපුරු වැඩ කළා, අවැඩ කළා. ඒ වගේම මට වර්තමානයේ මේ දැනුත් මේගොල්ලෝ කරදර කරනවා. ඒ වගේම මේගොල්ලෝ මට අනාගතයේදීත් කරදර කරાવી. ඔන්න ආකාර 3 මං සම්බන්ධයි. ඊට පස්සේ එන්නේ මොකද්ද? මගේ හිතවත් අය සම්බන්ධ, මගේ ඥාති සම්බන්ධ. මගේ හිතවත් අයට මේ පුද්ගලයා අතීතයේත් අවැඩ කළා, අතීතෙත් කරේ හොඳ දේවල් නෙමෙයි. ඒ වගේම වර්තමානයේත් යහපතක් කරන්නේ නැහැ. අනාගතෙත් මගේ හිතවත් අයට මේ පුද්ගලයා අවැඩ කරાવી කියන බලාපොරොත්තු ඇතුව වෛර බැඳ ගන්නවා. එතකොට ඒ කාරණා ටික කියනවා මොකද්ද? පියස්ස මේ මනාපස්ස අනත්තං චරතිති අචරතිති ආඝාතං බන්ධති. ඒ කියන්නේ මගේ ප්‍රියමනාප අයට අතීතයේ මොහු අවැඩ කළේය කියලා වෛර බැඳ ගන්නවා. දෙවෙනි කාරණාව තමයි පියස්ස මේ මනාපස්ස
චරතිති ආඝාතං බන්ධති. වර්තමානයේ මේ පුද්ගලයා මගේ හිතවත් අයට නොකටයුතු කරනවා, අවැඩකම් කරනවා. පියස්සමේ මනාපස්ස චරිස්සතිති ආඝාතං බන්ධති. මගේ ප්‍රියමනාප පුද්ගලයින්ට අනාගතෙත් මේ පුද්ගලයා අවැඩ කරાવી කියලා වෛර බැඳ ගන්නවා. ඔන්න දැන් ආකාර 6යි. ඊට පස්සේ මගේ අප්‍රිය අමනාපයට මම තරහ කට්ටියට මෙයා උදව් කරනවා. මාත් එක්ක තරහ කට්ටියට මෙයා උදව් කළා අතීතේ. දැනුත් උදව් කරනවා. අනාගතෙත් උදව් කරයි කියලා වෛර බැඳ ගන්නවා. ඔහොම තමයි සාමාන්‍ය මිනිස්සු නැනන් සත්වයෝ තවත් සත්වයේ කෙරෙහි ආඝාතයක් වෛරයක් බැඳ ගන්න. එතකොට ඒ ටික පාලියෙන් දක්වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප්පියස්සමේ අමනාපස්ස අත්තං අචරතිති ආඝාතං බන්ධති. මගේ අප්‍රිය අමනාප කෙනාට මෙයා උදව් කළා. ඒ වගේම කියනවා දෙවෙනි කාරණාව අප්පියස්සමේ අමනාපස්ස චරතිති ආඝාතං බන්ධති. මගේ අප්‍රිය අමනාප පුද්ගලයන් සමග මේ පුද්ගලයා දැන් උදව් උපකාර කරනවා. දැනුත් උපකාර කරනවා. ඊළඟට කියනවා අප්පියස්සමේ අමනාපස්ස චරිස්සතිති ආඝාතං බන්ධති. අනාගතෙත් මගේ අප්‍රිය අමනාප මන් නොහිතවත් අයට මෙයා උදව් කරાવી. මගේ අසවල් කෙනා මාත් එක්ක හොඳ නෑ. මෙයා එයාට උදව් කරයි කියලා තරහ බැඳ ගන්නවා. ඔන්න මිනිස්සෙකුට සත්වයෙකුට තවත් කෙනෙක් කෙරෙහි ආඝාතය නැත්නම් වෛරය ඇති වෙන්න පුළුවන් ස්ථාන 9 මේකට කියනවා නව ආඝාත වස්තු කියලා. පින්වත්නි, ඔබත් අපිත් හැම කෙනාටම මේ තරහව කියන එක පුදුමාකාර බාධාවක් මේ නිවන් මඟට. ඒ නිසා නිවන් මඟ යන්නට වෙරදරන ඔබත් මමත් මෙන්න මේ ස්ථාන 9 හඳුනාගෙන එයින් මිදෙන්නට වෙරදරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.